ලැබුවා වූ 2026 නව වසර ඔයාලා හැමෝටම සුබ නව වසරක් වෙන්න කියලා DL online ලෑන්සෙල් වෙතින් අපි ප්‍රාර්ථනා කරන ගමන් මේ අලුත් අවුරුද්දේ ඔයාලා වෙක්කන් ඇවිල්ලා තියෙන මුලින්ම ගොඩගම් ප්‍රදේශයේ ඉදි වෙලා තියෙන සුකෝබ්බෝගි නිවසක් ගැන ඔයාලට කියන්න. පර්චස් 13 මාර්ග බිම් ප්‍රමාණික ඉදි වෙලා තියෙන තනි තට්ටුවේ නිවස ඉදි වෙලා තියෙන ගොඩගම් ප්‍රදේශයේ. අපි අතුලට ගිහිල්ලා බලමු මේ නිවසේ තියෙන ෆැසිලිටිස් මොනවාද කියලා. නිවසට ඇතුළු වෙද්දී මේ විදිහට ඔයගොල්ලෝ ලිවින් ඒරියා එකක් පේනවා. ඒ වගේම තමයි මෙම නිවසට බෙඩ්රූම්ස් 4ක් වගේම බාත්රූම්ස් 3ක් තියෙනවා. එක බාත්රූම් එකක් ඇටච් බාත්රූම් එකක් විදිහටත් අනිත් බාත්රූම් එක කොමන් බාත්රූම් එකක් විදිහටත් අනිත් බාත්රූම් එක නිවසින් පිටින් පිටලා තියෙනවා. අපි මුලින්ම මාස්ටර් බෙඩ්රූම් ඒරියා එකට ගිහිල්ලා බලමු. මේ තියෙන මේ නිවසේ තියෙන මාස්ටර් බෙඩ්රූම් ඒරියා එක. ඒ වගේම මාස්ටර් බෙඩ්රූම් ඒරියා එකටම attached bathroom area එකකුත් තියෙනවා. AC line set කළා වගේම ceiling fan උත් set කරලා තියෙනවා. master bedroom එකට ඉස්සරහින් මේ නිවසේ තියෙන දෙවෙනි bedroom area එක මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ලිවින් ඒරියා එකත් එක්කම එක පහු කරගෙන ඉද්දි මේ විදිහට ඔයගොල්ලෝ ඩයිනින් ඒරියා එකත් එක්ක වගේම ඕපන් කිචන් ඒරියා එකයි පැන්ට්‍රි එකයි මේ විදිහට බලා ගන්න පුළුවන්. ඩයිනින් ඒරියා එකත් එක්කම මේ නිවසේ තියෙන තුන්වෙනි බෙඩ්රූම් ඒරියා එක මේ විදිහට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මේ නිවසේ තියෙන බාත්රූම්ස් 3න් කොමන් බාත්රූම් ඒරියා එක තමයි මේ විදිහට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මේ නිවසේ තියෙන බෙඩ්රූම්ස් ඒරියා 4න් හතරවෙනි බෙඩ්රූම් ඒරියා එක තමයි මේ විදිහට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ විදිහට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් නිවසේ බෑක්යාඩ් ඒරියා එක. මේ බෑක්යාඩ් ඒරියා එකත් එක්කම තියෙනවා නිවසින් පිටත පිටලා තියෙන බාත්රූම් ඒරියා එක. ෆිනිෂින් වහලා වගේම ෆුල් ටයිල් කරලා තියෙන මේ නිවසේ මාස්ටර් බෙඩ්රූම් එකට ෆුල් AC කරලා තියෙනවා. ඒ වගේම හොට් වොටර් සිස්ටම් දීලා තියෙනවා වගේම වෝල් ෆෑන්, සිලින් ෆෑන් සෙට් කරලා තියෙනවා. ඒ වගේම යුනික් විදිහට ලයිට් ඩිසයිනින් කරලා තියෙනවා මේ නිවසේ. පර්චස් 13 මාරක බිම් ප්‍රමාණික ඉදි වෙලා තියෙන මේ නිවස පිහිටලා තියෙන්නේ ගොඩගම් ප්‍රදේශයේ. ඒ වගේම මේ නිවසේ වටතාප්ප වගේම කිසිම බ්ලයින්ඩ් වෝල් එකක් නැතුව නිවසේ හතර පැත්තෙම යන්න පුළුවන්. ඒ වගේම තමයි වාහන 5ක් පමණ නවත්තන්න පුළුවන් ලොකු පාකින් ස්පේස් එකක් මේ නිවසට තියෙනවා. මෙම නිවසේ සිට ගොඩගම නගරයට කිලෝමීටර් 1.5 පමණ දුරක් තමයි තියෙන්නේ. හයි ලෙවල් රෝඩ් එකේ ඉඳන් මේ නිවසට තියෙන කිලෝමීටර් එක පමණ දුරක්. ඒ වගේම තමයි මෙම නිවසේ මුළු වටිනාකම දැක්වෙන්නේ 285යි. ඔයගොල්ලන්ට වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් තීරයේ දැක්වෙන දුරකථන අංකයට හැමතුමක් දී.